වෙල්කම් ට්‍රේඩර්ස් ට්‍රේඩ් එක දිහා පොඩ්ඩක් බලන් ඉන්න. මේ මොකද OBS එක අප්ඩේට් එකක් ගියා. ඒ නිසා තමයි මේ පොඩ්ඩක් ඩිලේ එකක් ආවේ. හරි. පොඩ්ඩක් බලන් ඉන්න. අපි TP හිට වුණාට පස්සේ ට්‍රේඩ් ඇනලයිස් එක ගැන කතා කරමු. I'm walking alone, the streets are empty. The only thing I can see is my own silhouette. I'm getting stronger, step by step. The clock is ticking, but there's no time for regrets. I've been flying from town to town, from London. හරි guys, නස් එකෙන් පටන් ගන්නම්. නස් ට්‍රේඩ් එකෙන්. නස් එක high time frame අපි බැලුවොත් 4 hour බැලුවොත් 4 hour IFPG එකක් උඩ තමයි IFPG එක මේ පැත්තේ තියෙන්නේ. මේ පැත්තෙන් යන IFPG එකක් උඩ තමයි මාකට් එක තියෙන්නේ. ඒත් එක 1 hour shift වුණාට අපිට පේනවා 1 hour එකේ ටර්ල් සුප් එකක් හම්බෙලා තියෙනවා. ඒත් එක 1 hour OB එකක් frame වෙලා තිබ්බා. දැන් මම කලින් ඇනලයිස් කරලා තිබ්බ එක. ඊට පස්සේ අපි යන 15 minute එකේදී බලා ගන්න පුළුවන් 15 minute shift එක 15 minute එකේ තියෙන ටර්ල් සුප් එක ඒ විදිහට මේ පැත්තෙන් ටර්ල් සුප් එක මාකට් එකට හම්බෙලා තියෙනවා. shift එක 5 minute නේ 1 minute එකේ තමයි ට්‍රේඩ් එක frame කරේ. 1 minute එකට ආවට පස්සේ මේ ටර්ල් සුප් එහෙමම තියෙනවා. එතකොට මෙතරම් මාකට් ඉස්සරහ shift එකක් හම්බ වෙනවා. මෙතරම් මාකට් ඉස්සරහ shift එකක් එනවා. එතකොට අපිට සෙට් අප් වෙනවා 9:30 ගන්නලෙන් තමයි මාකට් එක බයි උනේ. නමුත් මම මෙන්න මෙතන shift එක කන්ෆර්ම් වෙද්දිම මෙන්න මේ ට්‍රේඩ් එක ක්ලෝස් වෙලා මේ ඩොජිය ඕපන් වෙද්දිම මම ට්‍රේඩ් එක ප්ලේස් කරා. මාකට් එක ආපහු උඩට ගිහලා මගේ TP full TP hunt උන්නේ නැහැ. full TP hunt වෙනද පල්ලෙහාට ආවා. දැන් break even කරලා තියෙන්නේ මම ට්‍රේඩ් එක. මෙතෙන්ට TV තියලා තියෙනවා 3R එකක්. බලමු මොකද වෙන්නේ කියලා. ඒත් එක්කම gold එක ඇනලයිස් කරා. මට ට්‍රේඩ් එක ගන්න බැරි වුණා. මම ඒකත් මේ විදිහටම කියලා දෙන්න. මෙන්න මෙතන තියෙනවා මෙතනින් මෙන්න මෙතන තියෙනවා OB එකක් 4 hour order block එකක් සහ FPG එකක් එක්කම setup වෙලා තියෙනවා. එන්න එතනින් මම buy එකක් බලන් හිටියා. නමුත් මට buy එක දුන්නේ නැහැ. confirmation දුන්නේ තිබ්බේ නැහැ. OB එක විතරෙන් තිබ්බේ. ඉතින් මම ට්‍රේඩ් එක එක්ස්පෙක්ට් කරේ නැහැ. ඒක ගත්තා තනිය යන මිදින් ඉස්සෙල්ලා දිනවා. එතකොට මෙන්න මෙතනින් මට setup වෙලා තියෙනවා order block එකක් 4 hour එකේදී. 4 hour order block එක setup වෙද්දී 15 minute මම කෙලිම shift වුණා. shift වුණාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා CRT high එකක් හදලා තියෙනවා. හදලා market එක උඩට displacement එකක් දීලා තියෙනවා. එතකොට මම ට්‍රේඩ් එක මේක තමයි CRT high එක වෙන්නේ. මම මේක බලන් හිටියා. මෙන්න මේ CRT high එක හම්බෙන කැන්ඩල් එක ඩිස්ප්ලේස් කරනකොට මෙන්න මෙතනදී 5 minute එක මම ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා. මෙන්න මෙතනදී sell එක දාලා 4 hour එකේ CRT high එක මේක මෙතන මම TV තියන්නේ නැහැ. මගේ ට්‍රේඩ් TP sit එන්න ඔයාලා දන්නවා මගේ වීඩියෝස් බලන අය නම් 3R. ඔන්න එතනදී මම මාකට් එකෙන් එක්සිට් වෙනවා. ඔන්න ඔකයි මගේ ට්‍රේඩ් එක. අර නස් එක බලන් හිටපු නිසා මට ට්‍රේඩ් එක මිස් වුණා. කවන්නේ නස් එක තාපුව ඇවිල්ලා තියෙනවා. බලමු මොකද වෙන්නේ කියලා. නස් එකත් අපි මම මේ කඩලා දාන්න. I'm walking alone, the streets are empty. The only thing chart එක මේ ට්‍රේඩින් එක මේ විදිහට බෙදුවට පස්සේ මේක පෙන්වන්නේ නැහැ. කවුරු හරි මට දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න එක හදාගන්න විදිහ. කිසිම ඇනලයිස් එකක් ඒක පෙන්වන්නේ මේ ට්‍රේඩ් එක මේ විදිහට සෙපරේට් කරාම. ට්‍රේඩ් එක ගැහුවේ මෙන්න මේ හරියේ. තර තමයි TV තිබ්බේ.
බලමු දෙකම TP යනවාද කියලා පොඩ්ඩක් බලන් යමු. ඒත් එක්ක මම shift එන්නම් පොඩ්ඩකට GBP එකට. GBP එකේ මම දවල් ට්‍රේඩ් එකක් ගැහුවා මට බ්‍රේක්ඩවුන් එකක් ගන්න බැරි වුණා. ලන්ඩන් එකේ 2022 තියරි එක තමයි ප්ලේ කරේ මෙන්ටර්ෂිප් එකේ තියරි එක තමයි ප්ලේ කරලා තියෙන්නේ. හරි. එතකොට මාකට් එක ටර්ල් සුප් එක නැත්නම් ලික්විඩ් සිප් එකක් හම්බලා තියෙනවා 5 මිනිත් එකකින්. මම 3 මිනිත් දැම්මේ සමහරවිට 3 මිනිත් එකෙන් රියල් ප්ලේස් කරේ. මෙන්න මෙතන සිප් කරනවා. සිප් කාඩ්ස් මාකට් ස්ට්‍රක් ෂිෆ්ට් එක මට මෙන්න මෙතනදී හම්බ වෙනවා. මාකට් ස්ට්‍රක් ෂිෆ්ට් එක හම්බ වෙන ලෙග් එකට මම දානවා අපේ ගේන් බොක්ස් එක දාලා ගමු. එතකොට පොයින්ට් පහට ඇවිල්ලා නැහැ. නමුත් මෙන්න මෙතන හදපු FVG එකෙන් තමයි ට්‍රේඩ් එක මම ප්ලේස් කරේ. මේ FVG එකෙන් ට්‍රේඩ් එක ප්ලේස් කරගත්තා. මම TP තිබ්බේ මේකේ. මට මේ හරිය ටාගට් එක ගන්නවලට මම TP තියාගෙන තිබුණා ෆිබොනාචි රිට්‍රේස්මන්ට් එකෙන් මේ ලෙග් එකට දැම්මට පස්සේ මෙන්න මෙතන ෆුල් ටාගට් එක හරියටම මෙතෙන්ටම ටාගට් හිට් වෙලා තියෙනවා. 1 2 3 එකකට වඩා පොඩ්ඩක් ගිහින් තියෙන්නේ. මෙතෙන්ට මම TV තිබ්බා. ඒකේ ස්ක්‍රීන් ෂොට් එකක් ඕගොල්ලන්ට පෙන්වන්න පුළුවන් වෙයි. GBP මේ තියෙන මේ තියෙන්නේ මේ ට්‍රේඩ් එක ගත්ත ස්ක්‍රීන් ෂොට් එක GU එකේ අද ලන්ඩන් එකේදී. ඒ විදිහට තමයි මේකේ ට්‍රේඩ් එක ගත්තේ. ටර්ල් සුප් එකයි මාකට් ස්ට්‍රක් ෂිෆ්ට් එකයි FVG එකයි. ඔය ටික විතරයි ට්‍රේඩ් එක ගන්න උපයෝගී කරගත්තේ. ඒත් එක්කම මෙතන හයි ටයිම් ෆ්‍රේම් OB එකක් තිබ්බා. ඒට පස්සේ මෙන්න මෙතන තිබ්බා ඉම්බැලන්ස් එකක්. 4 hour හරි daily හරි ඉම්බැලන්ස් එක එකම මෙතන එක්සිට් උනේ. හරි. එතකොට මේකෙත් තව ට්‍රේඩ් එකක් සෙටප් වෙලා තියෙනවා. මෙන්න මෙතන මම අතර මේ ටර්ල් සුප් එක මෙතන 3 මිනිත් එක 3 මිනිත් 5 මිනිත් එක මට මතක හිටියේ. දැන් 3 මිනිත් එකේ මාකට් එක මෙතන ඩිස්ප්ලේස් කරනකොට ට්‍රේඩ් එක ට්‍රේඩ් එක ප්ලේස් කරගත්තා. ඊට පස්සේ මෙතනදී මාකට් ස්ට්‍රක් ෂිෆ්ට් එකක් දෙයි. නමුත් මේක කන්ෆර්ම් මාකට් ස්ට්‍රක් ෂිෆ්ට් එකක් නෙමෙයි. මොකද මාකට් එක හරවන්න නම් මට 1 hour හරි 4 hour හරි ස්ට්‍රක් ෂිෆ්ට් එකක් ඕනේ. නැත්නම් මේ මාකට් එක හරවන්න යන්නේ නැහැ. සාමාන්‍ය පොඩි ට්‍රේඩ් එකක් තමයි සෙටප් වෙන්නේ. මේක ෂුවර් නැහැ. මොකද මම බ්‍රේක් ඉවන් කරලා තියෙන මේ ට්‍රේඩ් එක මෙතන මම ආයෙ උඩට හන් ගැහුවත් මේ ට්‍රේඩ් එක මම ආයෙ ප්ලේස් කරන්නේ නැහැ. මේ ට්‍රේඩ් එකම විතරයි. මේක ගහපු විදිය හිතන්න එපා. මේක ICT තියරි එකම තමයි. මේ ට්‍රේඩ් එක ගහපු විදිය හිතන්න දෙයක් නැහැ. අපි යන් කලින් නස් එක සහ යුරෝ නස් එක සහ ගෝල්ඩ් එකට මොකද වෙන්නේ බලන්න. මම නස් එක විතරයි ට්‍රේඩ් එක ප්ලේස් කරලා තියෙන. ගෝල්ඩ් එක ට්‍රේඩ් කරලා නැහැ. බලන් හිටියා. නස් එක බලන් ඉන්න වෙලාව මට ඒක මිස් වුණා. හරි ගයිස්, මං හිතන්නේ මේ මං නස් එකේ TV තිබ්බා වැරදි. මම නස් එකේ TV අවුට් කරන්න ඕනේ මෙතන. 1 to 2 එකක් තියෙනවා. 1 to 2 එකකින් එක්සිට් විය යුතුයි මං හිතන්නේ. හරි, කමන්නේ. අපි බලමු දැන් ගෝල්ඩ් එක. ගෝල්ඩ් එක ගියයිද මොකද වෙන්නේ කියලා. අර ඒක ගිහින් නැහැ නේ. මොකක්ද තියෙන්නේ? 3 නේ. ඒක ගිහින්නේ. නයිස්. නිව්යෝක් එක ට්‍රේඩ් එක ලස්සනට වැඩ කරනද? හරි. මේක TV හිට් එයි. ඉතින් මම වීඩියෝ එන්ඩ් කරන්නම්. ට්‍රේඩ් එක ගත්ත විදිය ක්ලියර් ඇති කියලා හිතනවා. CRT සෙටප් එක. ඒත් එක්කම ඩිස්ප්ලේස්මන්ට් එක අනිවාර්යෙන් බලන්න ඕනේ. ට්‍රේඩ් එක එන්ටර් වෙන ගමන් ඩිස්ප්ලේස්මන්ට් එක දුන්න ගමන් ට්‍රේඩ් එකෙන් එන්ටර් වෙන්න පුළුවන්. ෆුල් බෑක් එකෙන් ගහලා එන්ටර් වෙන්නත් පුළුවන්. ඒතකොට 1 මිනිත් වගේ shift වුණා නම් මේක මම හිතන්නේ 9 name. 9 name මොඩල් එක. high confirmation
ට්‍රේඩ් මෙතඩ් එක මෙතන ඩිස්පස්මන්ට් එක දෙනවා මාකට් ශිප්ට් එක දෙනවා මෙන්න මෙතන FPG එකකින් ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න පුළුවන් මම හිතන්නේ ඒක ෆිල්ම් ඩිස්කවුන්ට් වලත් ඇක්සෙප්ට් කරනවා මෙතනින් ට්‍රේඩ් වෙන්න පුළුවන් නමුත් මම නම් ශිෆ්ට් වෙනකන් 1 minute ශිෆ්ට් වෙන්නේ නැහැ එතන 5 minute ඩිස්පස්මන්ට් එක දුන්න ගමන් ට්‍රේඩ් එක ප්ලේස් කරනවා TV done 1 to 3 එකට done අපරාධේ නස් එක නොබල මේක ගහුවා නම් මම අද 3R එක කියකට යනවා හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු හැමෝටම ජය වේවා පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න